දේශපීඨයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ. මෙතෙකල් අපි මෙනෙහි කරමින් සිටියේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ගැනයි. මේ යාඥාව තුළ ඉස්මතු වෙන තව අදහසක් තියෙනවා. අපි දෙවියන් වහන්සේට කියනවා පරීක්ෂාවලින් අපව ආරක්ෂා කර දෙන්නට කියලා, අයහපතින් අපව මුදන්නට කියලා. ඒ පරීක්ෂාවන් ගැන කතා කරද්දී චතාරික කාලයේ පළමුවන ඉරිදා දේශුස් වහන්සේ මුහුණ දුන්නු පරීක්ෂාවන් ගැන තමයි කතා කරන්නේ. එතන මේ පරීක්ෂාවන් ගැන අනිත් කාල පරාසයන් වලට වඩා අවධානයෙන් ඉන්නට අපිට ආරාධනාවක් ලැබෙනවා මේ චතාරික කාලය තුල. චතාරික කාලය කියලා කියන්නේ අපි ඉස්සල්ලා පැහැදිලි කරගත්තා වගේ පවිත්‍ර වීමේ කාලයයි, මනස්සාපනයේ කාලයයි, සෝදාන වීමේ කාලයයි. එහෙනම් අපේ ජීවිතවලට හමාගෙන එන පරීක්ෂාවන් වලින් ජය ගන්නට නම් දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්නට උන ගැඹුරු වශයෙන් දෙවියන් වහන්සේ මත අපි යැපෙන්නට ඕන. එහෙනම් අයහපතින් අපිව මුදවන්නට කියලා දෙවියන් වහන්සේට අපි යාඥා කරනවා. පරීක්ෂාවල් වලට හසු නොවි යහපත් ලෙස ජීවත් වෙන්නට කියලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපි ඉල්ලලා යාඥා කරනවා. අපිත් උත්සාහ කරන්නට ඕන. එවැනි අවස්ථාවන් සම්බන්ධව අවධානය යොමු කරලා ඒ අවස්ථාවන් අපගේ ජීවිතවලින් දුරස්ස කරගෙන ජීවත් වෙන්නට. මේ සඳහා අවශ්‍ය සුද්ධාත්ම බලය අපගේ ජීවිතවලට ලබා දෙන්නට කියලා අපි යාතිකා කරමු. ඔබ සියලු දෙනාටම දේශපීඨයි.